I've been talking to myself all night, trying to make sense of the fight. Dreams feel real on the city light. Yeah, I'm gone, but I'm alright. Memories play like reruns slow. Every lie got you below. Can't run back to what I know. Morning guys. මගේ නම ඩැනි. මය ගැන ඔක්කොම විස්තර ඉස්සරහ වීඩියෝස් වල හැමීට කියන්න. අපි මුලින්ම කොෆියක් හදාගෙන යමු. මම මේකට කියන්නේ ලේසි කොෆියක් කියලා. මට කම්මැලි හිතුනහම කොෆි කුඩු ටිකක් දාලා වතුර ටිකක් දාලා මික්ස් කරන් එනවා මොකා පොට් එක තියන්න කම්මැලිකමට. මම දැන් ලංකාවේ නම් නෙමෙයි ඉන්නේ. මම කොහෙද ඉන්නේ? ලංකාවේ කොහෙද? ඔක්කොම විස්තර ඉස්සරහ වීඩියෝස් වල හිමීට කියන්න. මාව subscribe කරලා තියාගන්න ඕනේ නම්. Alright, let's hit the gym real quick then. City lights in a glass I coast. Headphones loud, I'm in my zone. Every move was slow like a pose. Still I grind, yeah, I do the most. Eyes on the screen, time disappear. Whole new world when I'm right here. Dream so close, I can steer. No fear, no noise, just clear. පළවෙනි වීඩියෝ එක නිසා මම ජිම් එකේ ක්ලිප්ස් නම් ගන්නෙ නෑ. But don't worry. මම සුපීරියට වර්කවුට් එක කරලා සෙට් වෙන්නම් ඈ. Guys, workout එක super duper good. අපි යමු එහෙනම් කෑමයි ඩ්‍රින්ක් එක යදාගෙන එන්න. මම දැන් නම් ලේසි කොෆි එක හදන්නේ. අපි හදමු proper coffee එකක්. හදන්න යන්නේ නම් latte එකක්. හැබැයි මොකක් නම් හැදෙයිද දන්නේ නැහැ. මොකද මම තාම coffee හදන්න train වෙනවා.
වීවර්ස්ලා ඉන්නවනම් කමෙන්ට් එකක් දාගෙන යන්න. What's your favorite anime? මම නම් ආසේව ගොඩක් තියෙනවා. හැබැයි මේ දවස්වල නම් සකමටෝ ඩේස් මම නිකම් පිස්සුවෙන් වගේ මේක බලනවා. අපි එහෙනම් දැන් Dota 2 රෑන්ක් මැච් දෙකක් විතර ප්ලේ කරලෙමු. මට ප්ලේ කරන්න පුළුවන් Dota විතරයි. අනිත් ගේම්ස් ගානකොට මගේ ලැප්ටොප් එක ඕවර්හීට් වෙලා ඕෆ් වෙනවා. මට තියෙන්න සුපිරිම ලැප්ටොප් එකක i9 14 Gen 4070 කාඩ් එකක් තියෙනවා. ඒ වුණාට I don't know ඕවර්හීට් වෙලා ඕෆ් වෙනවා. දැන් තමයි ඔන්න හොඳම පාට් එක කියන්න යන්නේ. මම හදනවා සුපිරිම ගේමින් PC එකක්. දැන්ට තියෙන හොඳම පාර්ට්ස් වලින් wait හොඳම පාර්ට්ස් කිව්වට ට්‍රෙඩ් ග්‍රිපර්ස් දාන්න තරම් ෆ්‍රීක් කෙනෙක් නෙමෙයි මම. ඒ වුණාට බලන්නකො සුපිරිම බිල්ඩ් එකක් ගේන්න යන්නේ. ඒ විතරක් නෙමෙයි ඈ. මගේ රූම් එකත් තන්නේ කරම මේක් ඕවර් කරනවා. මම ඕඩර් කරලා තියන්නේ ෆ්ලෙක්සි ස්පොට් එකෙන් ස්ටෑන්ඩින් ඩෙස්ක් එකක් අර උඩට ඉස්සෙන්නේ බටන් එක ගිහුවාම ෆ්ලෙක්සි ස්පොට් එකෙන් ergonomic chair එකක් ඊළඟ වීඩියෝ එක සුපිරිම එකක් බලන්න සුපිරිම ගේමින් PC බිල්ඩ් එකකුයි රූම් මේක් ඕවර් එකකුයි ගේන්න යන්නේ කොල්ලා. PC එකටම ලංකාවේ සල්ලි වලින් ලක්ෂ 10ක් විතර. මට නම් හැපි. හැබැයි ඉතින් පොකට් එකට නම් ඔන්න බලන්න මගේ මෙසි රූම් එක
කරන්න බෑනේද ඊළඟ වීඩියෝ එක ඔයා කම්ප්ලීට්ලි සර්ප්‍රයිස් වෙනවා PC පාර්ට්ස් ටික ඔක්කොම ඇවිල්ලා තියෙන්නේ හොඳේ ඔන්න බලන්න නිකන් ස්නීක් පීක් එකක් වගේ මන් දෙන්නම් හැබැයි ඉතින් ඊළඟ වීඩියෝ එකේ තමයි හරියටම ඔක්කොම ටික පෙන්වන්නේ මම මේ ටික ඕඩර් කරන්න දවස් 3-4ක් විතර හෙන්නම ඩීප් රිසර්ච් එකක් කරා ඒක මගේ තියෙන අවුලක් මොකක් හරි ගන්නකොට මට value of the money කියන එක excellent තියෙන්න ඕනේ. අනිත් හේතුව තමයි රට ජීවිතය කියන එක ඒ තරම් ලේසි දෙයක් නෙවෙයිනේ expensive නේ. cost and expenses manage කරගෙන ගියේ නැත්තම් අවුල් තමයි ඉතින්. ඒ නිසා මං ඉතින් ඔය ආස දේවල් වලින් අවුරුදු 2-3ක් විතර සෑහෙන් ඩෑත් වෙලා හිටියා. ඒ නිසා මට හොඳ ඩීප් රිසර්ච් එකක් කරන්න ඕන මේ PC parts ටික තෝරගන්න. ඔය Asus ROG series එකේ X870 කියන්නේ latest man superior chipset එකක්. ඒකේ තියෙනවා entry level, mid level, extreme level කියලා. ඔය E කියන්නේ extreme level superior motherboard එකක්. and 5070 Ti card එක oh bro I'm in love ඔන්න ඉතින් අන්තිමට කොහොම හරි ගත්තා ඊළඟ වීඩියෝ එක සුපිරිම එකක් හොඳේ ඔයා PC එක දකින්නකොට ෆීලිං එක subscribe කරලා තියාගන්න ඕනේ හොඳේ එහෙනම් අපි ගියා Tata